හැමෝටම දන්නවා දැන් ඩුබායි වල real estate scene එක සෑහෙන්ට boom වෙනවා. Yes. Of course, everyone knows that. Yeah. But today I would like to talk about a different topic, something that's trending. ඩුබායි වල investment කරන කට්ටියලා දැන් ගොඩක් communities වලට preference එකක් තියෙනවා. Yeah. What do you think about that and why do you think that's happening? කමියුනිටිස් ඇත්තටම දැන් අපි මොන හරි ප්‍රොජෙක්ට් එකක් අරගත්තොත් මොන හරි ඒරියා එකක ඒ ප්‍රොජෙක්ට් එක අරගත්තොත් ඒක ස්ටෑන්ඩ් අලෝන් බිල්ඩින් එකක් එන්නේ. ඒ කියන්නේ මේ බිල්ඩින් එකේ තමයි එකසි ජිම් එක තියෙනවා. Yes. එතකොට පොඩි වෝකින් පාත් එකක් තියෙනවා. Yes. pools and අමනම් usual amenities in Dubai ඒක අස්සේ තියෙනවා. So ඊට අමතරව අපි කමියුනිටි එකට ගියාම අපිට තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි one thing security. Security කියන්නේ අපිට කමියුනිටිස් වල ගොඩක් move වෙන්නේ families. Families. එතකොට අපිට ඒගොල්ලොන්ගේ ළමයිට ඒගොල්ලොන්ට එළියට ඇවිදින්න කරන්න එතකොට ඒගොල්ලොන්ගේ security එක ඒව high. Yes. So ඒ වගේ ගත්තොත් අපිට ඇත්තටම ඩුබායි කියන්නේ ඇත්තටම ඩෙසර්ට් එකක් නේ. But අපි community එකකට enter වෙද්දී community එකේ දැන් ගොඩක් කියන developments 60% 70% greenery තියෙනවා. Yeah. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කෙලින්ම කියනවා 4000 plus trees ඒගොල්ලෝ කමියුනිටි එක ඇතුලේ බිල්ඩ් කරනවා කියලා. ඒ වගේම තමයි දැන් එන ගොඩක් කමියුනිටිස් ඉස්සර වගේ නෙමෙයි ගොඩක් ස්පේස් එක එහෙම තියෙනවා අපිට ඇවිදින්න කරන්න. අපිට ඉස්සරහට බලද්දි ප්‍රොපර්ටි ඇප්‍රිසියේෂන්ස් එක බලද්දි කමියුනිටි එකක් අස්සේ තියෙන ප්‍රොපර්ටිස් පොඩ්ඩක් ඇප්‍රිෂিয়েට් වෙනවා වැඩි. Yes. දැන් අපි ඒ වගේ අපිට waterfront එක වගේ අපිට කම්පෙයාර් කරන්න බෑ මොකද waterfront is only like 10% in the entire Dubai portfolio. Yes. You know the communities are also not everywhere. Communities are also like only handful of communities we have. Exactly. Dubai වල. එතකොට අපි ඒවා එක්ක ගද්දී ඇත්තටම අපි කමියුනිටි එකකට එන්ටර් වෙන එක අපිට ඇඩ්වාන්ටේජ් එකක් ඇත්තටම. අපිට බිල්ඩින් එකේ තියෙන ඇමිනිටිස් ඔල්රෙඩි තියෙනවා. ඊට අමතරව අපිට ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, ෆුට්බෝල් පිච් එකක් තියෙනවා, සමහරක් ඒවට ගෝල්ෆ් ස්ටේට් එකක් තියෙනවා, ක්ලබ් හවුසස් වෙනම තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපිට තව ඇඩ්වාන්ටේජස් තියෙනවා. වාට මොකක්ද හිතෙන්නේ? වාට තව මොනවාද ඇඩ් කරන්න තියෙන එකට අපිට කොහොමද කමියුනිටි එකක් යන එක අපිට ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ඇඩ්වාන්ටේජ් වෙන්නේ කොහොමද? දැන් ඔයා කියපු විදිහට ගොඩක් ඇඩ්වාන්ටේජස් තියෙනවා. schools, communities, all the hospitals, medical centers ඒ ඔක්කොම. ඒකට අමතරව දැන් ඉන්වෙස්ටර් කෙනෙක් බලනකොට return on investment එක නැත්නම් rental yield එක. දැන් already established community වල ඒගොල්ලන් අලුත් project එකක් ගන්න යනකොට ඒ project එකේ කොහොමද අපි predict කරන්නේ? ඒ project එකට investment එක ඉස්සරහට යනකොට කොහොමද profit එක නැත්නම් appreciation rate එක කොහොමද එන්නේ කියලා we can predict because already established community එකේ අනිත් buildings තියෙනවා අනිත් projects තියෙනවා ඒ projects වල කොහොමද කලින් perform වෙලා තියෙන්නේ ඉතින් ඒක අපේ investors ලාට පෙන්වන්න පුළුවන් මේම තමයි මේ project එක කලින් මෙච්චරට appreciate වෙලා තියෙන්නේ so over the course of 1 year මේ price එක වැඩි වෙලා තියෙන්නේ so investor කෙනෙක් බලනකොට ඒක automatically they feel more comfortable because they are end of the day they are making a huge investment ඒගොල්ලන් they're buying a property, not a car or simply like groceries. So end of the day, that gives them some sort of comfort. Yes. And we are capable with a safety and automatically most of these communities are gated communities. So it's not like everyone can just come and go. And then also they have a private, maybe let's say a beach, private park. All of these things add to the value of the project in the community. So I would say that's a very important factor for our investors.